ආයිබෝවන් කියලා සිරුම දෙනා පිළිගන්නවා වට්ටා YouTube channel එකට. ඉතින් අපි මේ ලංකාවේ ඉඳන් ඩුබායි යන ගමන තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. මේ පේන්නේ ඔයාලට ඉතින් මේ ලංකාවේ එයාපෝට් එකෙන් ෆ්ලයිට් එකට යන්න ඇතුල් වෙන තැන. දැන් මෙන්න මෙතන තමයි ෆ්ලයිට් එක ඇවිල්ලා අපි නවත්තන්නේ. ඊට පස්සේ අපිට මෙතනින් ගිහිල්ලා ෆ්ලයිට් එකට යන්න තමයි තියෙන්නේ. ඉතින් තාම කට්ටිය ඇවිල්ලා නැහැ. තාම පොඩ්ඩකින් කට්ටිය එයි. තාම කට්ටිය එන ගමන් ඉන්නේ ෆ්ලයිට් එකට. මම පොඩ්ඩක් ඒ ලස්සනින් චෙක් ඉන් වෙලා ඉතින් වාඩි වෙලා ඉන්නවා මෙතෙන්ට වෙලා ෆ්ලයිට් එකට යන්න බලාගෙන. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඔන්න ගයිස් ෆ්ලයිට් එක පාක් කරන්න පේනවා ඇති. එමින් ඉස්සරහට ඇවිල්ලා මේ උතන පාක් කරනවා. දැන් ගයිස් මෙතනින් මේ මම ෆ්ලයිට් එකට යන ගමන් ඉන්නේ. මෙතනින් තමයි ෆ්ලයිට් එකට යන්න තියෙන්නේ. පේනවනේ ෆ්ලයිට් නතර කරලා තියෙනවා. ඉස්සරහට ගිහින් මෙන්න මේ ෆ්ලයිට් එකට ඇතුල් වෙන තැන තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. යන්න ඉන්න පැසෙන්ජර්ස් ආවා. ඉතින් ෆ්ලයිට් එකේ ෆ්‍රන්ට් එකේ අපිට තියෙනවා සීට් එකේ ටැබ් එකක් දීලා තියෙනවා. මේ ෆ්ලයිට් එක මේක ඇවිල්ලා ෆ්ලයි ඩුබායි ෆ්ලයිට් එකක්. පේනවනේ අපිට ගොඩක් ෆැසිලිටිස් තියෙනවා මේකේ. අපිට ෆිල්ම් බලන්න පුළුවන්. කැමති නම් සින්දු අහන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් මේ සයිට් එකේ මේ අපිට මේ ටැබ් එකේ හරහා දීලා තියෙනවා. මේක තමයි මැප් එක. අපි බලමු දැන් මේ ෆ්ලයි කරන්න තියෙන රෝඩ් එක නැත්තම් මැප් එක පෙන්වන්නේ මේකේ. දැනට අපි ඉන්නේ කොළඹ එයාපෝට් එකේ. එයාපෝට් කොළඹ ඉඳලා ඩුබායි වලට තමයි මේ කියන්නේ. බලමු. ඉතින් දැන් ඔන්න ෆ්ලයිට් එක යන්න රෙඩි වෙලා තියෙන්නේ. ඔක්කොම ෆ්ලයිට් එකට දාන්න ඕන බෑගේජස් එහෙම හැමදේම දාලා ඔන්න ෆ්ලයිට් එක යන්න දැන් පටන් ගත්තා. පේනවනේ එමින් ෆ්ලයිට් එක හරවගෙන දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඔන්න ගයිස් අපි දැන් ෆ්ලයිට් එක උඩට අරන් තියෙන්නේ. පේනවනේ පේන view එක මේ කලපුව තමයි වෙන්නේ. දැන් ඉතින් අපි ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. පට ලස්සනයි ඉතින් view එක නම් ෆ්ලයිට් එක යනකොට පේන්න තියෙන අර පහළ තියෙන ගෙවල් එහෙම පොඩියට තමයි පේන්නේ දැන්. ඉතින් ගයිස් අපිට මේ ෆ්ලයිට් එකේ අර දෙන කෑම එක දෙන්න තමයි දැන් හදන්නේ. ඉස්සෙල්ලාම ඔන්න අපිට හම්බෙලා තියෙනවා කෑම එක කාටත් පොඩි බන් එකක් හම්බුණා, පොඩි සැලඩ් එකක් හම්බුණා, වටලප්පන් වගේ එකක් හම්බුණා, ඒ වගේම රයිස් එකක් හම්බුණා. ගයිස් දැන් ගොඩක් රැ වෙලා තියෙන සාමාන්‍ය 9 විතර වෙලා අපි එළිය බැලුවට කිසි දෙයක් පේන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍ය පැය 4ක විතර ගමනක්. දැන් අපිට මෙයාලා දෙන්න හදන්නේ මේ කෝෆි එකක් තමයි දෙන්න හදන්නේ. කෝෆි ටී වගේ අර දෙන්නේ. ඒක තමයි දැන් දෙන්න හදන්නේ. අපිට තව මෙන්න මේ වගේ දුරක් යන්න තියෙනවා. මැප් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ කාර්ය මණ්ඩලය ඇවිල්ලා අපෙන් අහලා මොනවද ඕනි කියලා අපිට දෙනවා කෝෆිද ටීද එහෙම අහලා එයාර අපිට බෙදාගෙන යන. ඉතින් මට හම්බුණා පොඩි මෙන්න මේ ටික තමයි හම්බුනේ. මම ගත්තේ කෝෆි එකයි තව චොක්ලට් එකක් වගේ එකක් හම්බුණා. ගයිස් බලන්න කොහොමද view එක කියලා. පට්ටම ලස්සනයි. ඉතින් ඈතට බැලුවම පේන දෙක් මානෙක මේ වගේ ලයිට් එලි පේනවා. දැන් අපි ටිකක් ලෑන්ඩ් කරන්න ලං වෙලා තමයි ඉන්නේ. Joy, weather is amazing. Clear skies, 28 degrees in this moment. We would like to thank you for choosing Fly Dubai and we are looking forward to seeing you again. ඔන්න ඉතින් ගයිස් දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. පේනවනේ view එක ඔයාලට. මට ලස්සනයි ඉතින්. දැන් ඉතින් ඔය පහලට එයාපෝට් එකට ලං වෙලා ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන ගමන් තමයි තියෙන්නේ මේ. ඔන්න ෆයිනලි ගයිස් අපි ඩුබායි වලට ලෑන්ඩ් කරලා ඉන්නේ. බලන්න පුළුවන් එළිය. අපේ බෑගේජස් එහෙම අරන් යන වාහන ඇවිල්ලා ඔක්කොම තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පැය 4:00ක් විතර ගියා. දැන් තමයි ෆ්ලයිට් එකෙන් එළියට එන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි ලංකාවෙන් ඉඳන් ඩුබායි ආවේ. දැන් මේ පේන්නේ නම් ඩුබායි එයාපෝට් එක ඇතුලේ. එතන අපිට මේ පොලිමේ ගිහිල්ලා අපි පාස්පෝර්ට් පෙන්නලා ඒ මේව කරලා අපිට මේ චෙක් ඉන් වෙන්න තියෙන්නේ. ඉතින් ගයිස් බෑගේජ් එකත්
මෙන්න මේ වගේ කියනවා බැගේජ් එකත් අරගෙන අපිට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට ඩුබායි වලට ආව ගමන මේකයි. අපි ඉස්සරහට අනිවාර්යෙන් ඩුබායි වල ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. අනිවාර්යෙන් channel එකත් එක්ක රැඳිලා ඉන්න. ජය වේවා.